guys, welcome back to my channel. ගොඩක් අය අහලා තිබ්බා ස්ලිට් එකේ දවසක් කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් මම අද මේ vlog එකෙන් ගෙනාවේ අපි ස්ලිට් එකේ normal day uni day එකක් කොහොමද spend කරන්නේ කියලා. උදේ පාන්දරම campus ඇවිල්ලා lectures ගිහින් lecture වලට ගිහිල්ලා ඒ ඉතුරු වෙන free time එකේ යාළුවෝ එක්ක ආතල්ලේ ඉන්න දවසක් තමයි අද කියන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඕක තමයි අද මගේ outfit එක වෙන්නේ. මම උදේම නාලා lectures යන්න ready වුණා. අපිට උදේ lectures පටන් ගන්න උදේ 8 වෙනකොට. ඊට පස්සේ මම boarding එකෙන් එළියට බහැලා boarding එකේ ඉඳන් ස්ලිට් එකට උදේ 7:50ට වගේ ඇවිදගෙන ගියා. ඉතින් අහම ස්ලිට් එකට සාමාන්‍යයෙන් විනාඩි 7ක 8ක වගේ දුර තමයි මගේ boarding place එක තියෙන්නේ. ඉතින් මම boarding එකේ ඉඳන් ඇවිදගෙන යනකොට ඔන්නම තමයි මට ඇවිදගෙන යනකොට ස්ලිට් එක පේන්නේ. ඉතින් ඒ විදිහට ස්ලිට් එක ඇතුළට යන්න මගේ face ID එක use කරලා එතනින් ඇතුළට ගිහිල්ලා main gate එකෙන් ඇතුළට ගිහිල්ලා මම යාළුවෙක් කෙනෙක් හිටියා. ඉතින් කිනාලා එයාව මට උදේ හම්බුණා. lecture එකට යනකොට lecture එක පටන් ගන්න boarding එකෙන් අපි කලින් ගියාට මගේ යාළුවා හැමදාම lectures වලට කලින් වෙලාවට එන කෙනෙක්. ඉතින් ඒක නිසා අපිට හැමදාමත් වගේ අදත් lecture එකට වෙලාවට යන්න පුළුවන් වුණා. උදේ lecture එක අපිට පැය 3ක් විතර තිබ්බා. ඔය lecture එක වෙලාවේ පොඩි දන්නේ නැති ඉතින් බෝරින් වුණාම ඔයගේ වැඩ කරනවා අපි. ඊට පස්සේ අපි lecture එක ඉවර වෙලා අපි එළියට ගියා. එතකොට අපිට අර කාලේ පරක් වෙලා ලෙක්චර් එක තිබුණ නිසා යාළුවෝ ටික මිස් වුණා. ලෙක්චර් එක ඉවරලා තමයි අපිට යාළුවෝ ටික ඊට පස්සේ ඉතින් සෙට් උනේ. ඒ අතර මාරේ අපි වොෂ්රූම් එකකට ගිහිල්ලා අර ගෑල්ලමඩ මිර එකක් පේන්න බෑනේ. ඉතින් මටත් ඒ වගේ තමයි අයිත් කිනාරා ඔය ඉන්නේ මනුති. ඉතින් අන්න ඔහොම තමයි මේන් බිල්ඩින් එකේ ඉඳන් ස්ලිට් එකේ එළිය බැලුවාම දූපත් අපිට පේන්නේ. ඉතින් අපි එතනත් බලලා අන්න ඔය ඉන්නේ අපේ පවන්. එයා තමයි අපිට බැජ් එකේ කුප්පි දාන්නේ අපිට එක්සෑම් ලඟ වෙනකොට. ඉතින් ඔය ඉන්නේ මිනිදු ඊළඟට ඔය ඉන්නේ අපේ කරින් අයියා. අපේ වැඩිමලා අපේ සෙට් එකේ වැඩිමලා කිනාරා අද වීඩියෝ එකේම හරි මොඩ ඇක්ෂන්ස් කරලා දානවා. සමහර වගේ දාන්න එපා කිව්වා. ඒ උනට මම දැම්මා. මේන් බිල්ඩින් එකේ අනිත් පැත්තේ ඉඳන් බැලුවාම අපිට ග්‍රවුන්ඩ් එක පේනවා. අද එදා මට මතක හැටියට ෆුට්බෝල් මැච් එකක් තිබ්බා. KDU එකයි ස්ලිට් එකයි KDU versus ස්ලිට්. ඊට පස්සේ අපි ලිෆ්ට් එකක් යනකම් ඔතන හිටියා. ඊට පස්සේ අපි ලිෆ්ට් එක ගෙනගලා අපේ ඊළඟ ලැබ් එකට ගියා. ඉතින් අපේ ඊළඟ ලැබ් එක තිබ්බේ නිව් බිල්ඩින් එකේ. ඉතින් අපි මේන් බිල්ඩින් එකේ ඉඳන් නිව් බිල්ඩින් එකට ඇවිදගෙන යන්න ඕනේ. එතකොට නිව් බිල්ඩින් එකේ 11th floor එකට යන්න ඕනේ. ඒ යනකොට අපිට මට හම්බුණා තව යාළුවෙක්. මේ ඉන්නේ අපේ එනුරි. ඉතින් අපි දැන් ෆයිනල් ඉයර්නේ. එතකොට අපි එක ස්පෙෂලායිසේෂන් කරන නිසා අපිට හම්බෙන්න වෙන්නේ අපේම ෆ්‍රී ටයිම් එකකට තමයි. එනුරිගේ අම්මා මට ඔයාලා තිබ්බා ඇන්ටි ගෙදර හදපු පැටිස් එකක්. thank you ඇන්ටි. ඉතින් අපි ඊට පස්සේ නිව් බිල්ඩින් එකේ ඉඳන් ෆස්ට් ෆ්ලෝර් එකේ ඉඳන් උඩට යන්න ඒත් ලිෆ්ට් එකක් යනකම් බලන් හිටියා. ඉතින් ඒ ලිෆ්ට් එකේ නැගලා අපි කට්ටිය උඩට ගියා. ලැබ් එකට යනකොට මම හිතන්නේ ලැබ් එකත් පටන් ගෙන තිබ්බා. අපි ඒ තරම් හොඳට ලැබ් වලට යනවා. මේ ඉන්නේ මට මේ සෙම් එකේදී අපි හම්බෙච්ච යාළුවෙක්. එයාගේ නම ජතුෂන්. ඉතින් අපි ලැබ් එකට ගිහිල්ලා සුපුරුදු පරිදි ලාස්ට් රෝ එකේ ඉඳගත්තා. ඒක තමයි අපිට තියෙන රෝ එක. ඉතින් එහෙම ඉඳගෙන අපි ලැබ් එකේ වැඩ කර ඉද්දී එදා දවසම ආවේ අපිට එරර්ස් විතරයි. අපිට ඇත්තටම එපා වෙලා හිටියේ එහා පැත්තේ යාළුවගේ ලැබ් එකේ එරර්ස්, මෙහා පැත්තේ යාළුවගේ ලැබ් එකේ එරර්ස්, මගේ ලැබ් එකේ එරර්ස් ජීවිතේ එපා වෙලා හිටියේ. ඔය ඒත් මනුති වීඩියෝ එකට යව දාන්න එපා කියන වෙලාවක් මම වැඩක් නෑ මන් දානවා. කොහොම හරි අන්තිමට අපි ඒ ලැබ් එකත් ෆයිනලි ඉවර කරගෙන ලැබ් එක ඉවර වෙලා අපි ආවා අපේ ලයිබ්‍රරි එකට. මොකද අපිට ඊළඟ ලෙක්චර් එක පටන් ගන්න පැය 2ක් විතර තිබ්බා. ඉතින් අපි දවල්ට කන්න යන්න කලින් ලැබ් එකේ වැඩ ටික ඉවර කරන්න මට මතක හැටියට අපි ලයිබ්‍රරි එකට ආවා. ඒකලා ඉඳ තියෙන තැන බලලා ඉඳගත්තා. මේ ඉන්නේ අපේ නිපුණි. ඔයාලට මතක ඇති මගේ ෆස්ට් වීඩියෝ එකේ ඉඳන් ඉන්නවා. අපි අර ෆස්ට් වීඩියෝ එක තමයි මෙයාලා ගෙදර ගිහිල්ලා බැලුවේ නැත්තම් මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. ඔයාලා මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් මගේ ෆස්ට් ඉයර් ඉඳන් යාළුවා සඳලි අපිත් එක්ක ඒ දවස්වල ඉඳන් ඉන්නේ මගේ යාළුවා. ඉතින් සඳලි කැමති නෑ වීඩියෝ වලට එන්න. ඒ වුණාට මම යාවත් වීඩියෝ එකට ෆයිනලි දැම්මා.
ඊට පස්සේ මමයි සඳලී නිපුණී මිනිදුයි අපි අතර දෙන අපේ ලංච එක අරගෙන ඊට පස්සේ අපි ගියා අපේ ඊළඟ ලෙක්චර් එකට. ඉතින් ඒ ලෙක්චර් එකෙත් කියන දෙයක් නෑනේ වලට තේරෙනවා අපි ලාස්ට් රෝ එකේ ඉඳගෙන හිටියා. ඒ ලෙක්චර් එක නම් ඇත්තටම මගේ දකුණු අත පැත්තේ හිටියේ කිනාරා. එයාගේ වැඩේ ෆෝන් එක අරගෙන කැමරා ඔන් කරලා එතන සෙල්ෆි ගහන එක වලට පේනවා ඇති. අනිත් පැත්තේ හිටියේ මනුති කරපු වැඩේ එයාට එයාගේ අනිත් ඩිග්‍රියේ එයා ඩබල් ඩිග්‍රියක් කරනවා. එයාගේ අනිත් ඩිග්‍රී එකේ එක්සෑම් කියලා එයා අර ලෙක්චර් එකට ඇවිල්ලා අරකේ එක්සෑම් එකට පාඩම් කරනවා. ඉතින් අපි ඒ ලැබ් එකට ඉවර වෙලා අපේ එදා දවසේ ලාස්ට් ලැබ් එකට අපි ජොයින් වුණා. ඉතින් ඒ ලැබ් එකට ජොයින් වුණාට පස්සේ ඔය මගේ එහා පැත්තේ ඉන්නේ අශ්වින් එහා පැත්තේ මිනිදු. මගේ අනිත් පැත්තේ සයිඩ් එකේ ඉන්නවා කිනාරා ඇන් මනුති. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ මට පොඩි බ්‍රේක් එකක් හම්බෙන වෙලාවට අපේ යාළුවෝ ටික හම්බෙනවා. ඉතින් ඒ යාළුවොත් එක්ක හම්බෙලා අපි කතා කරන ඕපදූප සහ අපේ ජීවිතයේ වැදගත් moments අන්න ඒ වගේ දේවල් අපි ෂෙයා කරගෙන hina වෙලා සතුටින් කාලෙක වෙලා අපි අලුත් ලෙක්චර් එකකට අලුත් ලැබ් එකකට යන්න එනර්ජි එක ගන්න එන්නේ. එහෙම තමයි. ඉතින් ඔය වගේ තමයි අපේ ස්ලිට් එකේ වීකෙන්ඩ් ලෙක්චර්ස් දවසක් ගෙවෙන්නේ. උදේම ඇවිත් හවස වෙනකන් ලෙක්චර්ස්, ලැබ්, බග්, එරර්ස් අස්සේ හිර වෙලා හිටියත් යාළුවෝ එක්ක ඉන්න ෆන් එක නිසා තමයි දවස යනවා තේරෙන්නේ නැත්තේ. අද දවසත් ගොඩක් මහන්සි ඒත් මාරම ෆන්. මොකද යාළුවෝ ටික හින්දා. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා කියලා. වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ vlog එකකින් සෙට එනකන් ආයෙත් ගිහින් එන්නම්. මේ වගේ vlogs දිගටම ඕන නම් කමෙන්ට් එකකුත් දාලා යන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. Bye guys.